මම මේවවල වාඩි වෙන බලාගෙන ආපු මිනිහෙක් නෙමෙයි. අවදානමකින් තොරව වෙනසක් සිදු කළ නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරලා තිබ්බා. ඔහු මේ ගැන ප්‍රකාශ කරලා තිබ්බේ නීතිඥ සංගමය සහ ජනාධිපති අතර පැවති විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළව පැවති සාකච්ඡාව අතරතුරයි. වෙනසක් මම හිතන්නේ නැහැ සිද්ධ වෙයි කියලා. අවදානමකින් තොරව වෙනසක් හැම විටම සිද්ධ වෙන්නේ අවදානමක් දරාගෙන. වෙනසක් හැම විටම සිදුවන්නේ අවදානමක් දරාගෙනයයි. ඔහු උදාහරණයක් විදිහට ගත්තේ ඔහුවමයි. ඒ කියන්නේ පාස්කු දින ප්‍රහාරයේ පරීක්ෂණ බුද්ධියංශ ඉලක්ක කරගෙන සිදුවන බවත් එම බුද්ධියංශම ඔහුගේ ආරක්ෂාවට ඉන්නා පරිසරය තුළ ජීවිත අවදානම පවා ඇතැම් විට තිබෙන බව තමා දන්නා නමුත් අවදානම දරාගන්නේ නැතුව වෙනසක් කරන්න පුළුවන් කියලා තමන් විශ්වාස නොකරන බව ඔහු තරයේ ප්‍රකාශ කරලා තිබ්බා. පාස්කු පරීක්ෂණේ දියත් කරලා තිබෙන්නේ බුද්ධියංශට. මගේ ආරක්ෂාවට වක් කියන්නේ තෝ. හැම පරීක්ෂණ යනවා. ඒ තුළ ජීවිත අවදානම් පවතින බව මම දන්නවා. නමුත් අවදානම දරාගන්න නැතුව වෙනසක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. නීතිඥ සංගමය තමන් සමග සාකච්ඡාවට පැමිණෙන්නට ප්‍රථම ඔවුන්ගේ ස්ථාවරත්වය සමාජයට ප්‍රකාශ කර සාකච්ඡාවට පැමිණීම ජනාධිපතිවරයාගේ සතුටට කාරණාවක් නම් උනේ නෑ. ඔහුගේ අදහස උනේ එන්න කලින් මතය ප්‍රකාශ කර පැමිණීමෙන් සාකච්ඡා කිරීමේ අරමුණක් නැති බව වගේ එකක්. ඕන කෙනෙකුට පුළුවන් සාකච්ඡාව ඉවර වෙලා තම මතය ප්‍රකාශ කරන්න. හැබැයි හිතේ එකක් තියාගෙන ඒක එළිය කියලා ඇවිල්ලා සාකච්ඡා කරන්න එන එක ගැන අනුර තම අකමැත්ත ප්‍රකාශ කළා වගේ එකක් අපි දැක්කා. මොකද අනුරේ සාකච්ඡාවට ආවේ විවෘත මනසකින් බව ප්‍රකාශ කළා. සාකච්ඡාවෙන් පස්සේ ඕන දෙයක් කියන්න විවෘතයි. හැබැයි සාකච්ඡාවක් එකට යොදාගෙන තිබියදී උදේ නිවේදනයකින් සාකච්ඡාවේ අඩංගුව හරය ඉදිරිපත් කරන දේ පැවසීම ඉතාමත් හොඳ දෙයක් කියලා මම පිළිගන්නේ නැහැ. ඒක විවෘත සාකච්ඡාවට බාධාවක් කරනවා කියන එක තමයි මගේ හැඟීම. සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන කිසියම් හෝ දෙයක් පුද්ගල කේන්ද්‍රීය නොවන බවත් ඒවා පද්ධති කේන්ද්‍රීය පුළුල් ප්‍රතිසංස්කරණ බවත් කියා සිටි ජනාධිපතිවරයා වැඩිදුරටත් මේ ව්‍යවස්ථා සංශෝධනයේ හරය සහ ඊට නීතිඥ සංගමයෙන් ආ ඉල්ලීම් වලට න්‍යායාත්මකව සහ ප්‍රායෝගිකව වැඩ කරන ආකාරය වැඩිදුරටත් පැහැදිලි කළා. ඒ සියලු දේවල් මම මෙතන කියන්න යන්නේ නැහැ. හැබැයි ඔහු වැදගත් කතාවක් කිව්වා. ඒ තමයි යම් අයුරකින් මේ ව්‍යවස්ථා සංශෝධනයේ නිසා ජනාධිපතිවරයාට තිබෙන ජනාකර්ෂණය නැති වී ඔහුට මේ ජනාධිපති අසුනෙන් යන්න සිදුවීමේ අවදානම ඇති වූහොත් එය ඉතා හොඳින් බාරගෙන මේ තනතුරු වලින් ඔහු පිටත්ව යන්න වුණත් ලෑස්ති බව ප්‍රකාශ කළා. මං යන්න ලෑස්ති වෙලා ආපු මිනිහෙක්. මං මේ වගේ වාඩි වෙලා ඉන්නම බලාගෙන ආපු මිනිහෙක් නොවන බව ඔහු පැහැදිලිවම කිව්වා. මේ ව්‍යවස්ථා සංශෝධන නිසා අනිත් ජනාධිපතිවරයාට යන්න ඕන ඔබටත් යන්න. මම යන්න ලෑස්ති මිනිහෙක්. මම මේවවල වාඩි වෙන බලාගෙන ආපු මිනිහෙක් නෙමෙයි. ඒ වගේම මම මේ වෙනස කිරීම සඳහා අවදානම ගන්න ලෑස්ති මිනිහෙක්. මේ ආණ්ඩුවට මිනිසු ජනවරමක් දීලා තියෙන්නේ එක අරමුණක් වෙනුවෙන්. ඒ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නිර්මාණය කිරීම වෙනුවෙන්. ඒක කරන්න නම් වැලිමඩ අලගොවියා විතරක් පොහොසත් වෙලා මදි. ඒක කරන්න නම් කිරින්දේ දීවරයාගේ ප්‍රශ්න විතරක් විසඳලත් මදි. ඔබගේ පසුම්බියට මුදල් පමණක් ගලාගෙන ඇවිල්ලත් මදි. ලස්සන ජීවිතයක් එක්ක පොහොසත් රටක් හැදෙන්න නම් මෙතෙක් නඩත්තු කරපු තක්කඩි දේශපාලන සංස්කෘතියත් ඉවර වෙන්න ඕනේ. ඒවට නොබියව මුහුණ දෙන්න පුළුවන් වෙන්නත් ඕනේ. මේ එක එක කොල කෑලි ලියුම් කඩදාහිවලට රටක් පාලනය කරන්න පුළුවන් නම් බිලියන ගාණක් වියදම් කරලා ඡන්දයක් තියලා රටකට ජනාධිපති කෙනෙක් සහ ආණ්ඩුවක් පත් කරගන්න ඕනේ නෑනේ. මේ ව්‍යවස්ථා සංශෝධනය සිද්ධ වුණොත් ඒක ඉතිහාසගත වෙනවා. ඒ තමයි කවුරු රට පාලනය කළත් ඒකේ රිමෝට් එක තියාගෙන හිටපු කණ්ඩායමකගේ රිමෝට් එක මේ ව්‍යවස්ථා සංශෝධනයේදී වැඩ කරන්නේ නැතිව යනවා. ඉතින් එහි ප්‍රතිලාභ අනාගතයේදී අපිට හිමි වෙනවා. ඒ නිසා මම අවදානම් ගන්න සූදානම්. ඒ අවදානම් හැම මගේ තනතුරු හිමි වෙනවා නම් ඒවා ඉතා හොඳින් බාරගෙන මට පිටත් වෙලා යන්න ලෑස්ති. ඒකට මම සූදානම්.